අපි බාරවි කැප වෙනවා ස්වාමිනී. වහන්සේගේ සභාවක් හැටියට වහන්සේගේ සෙනගක් හැටියට අපව ගොඩනගමින් පිළියෙල කරමින් ස්වාමිනී අපව සූදානම් කරමින් පිළියෙල කරමින් ගෙන ගිය මැනව ඉදිරි සතිය අපි වහන්සේගේ පාද පාමුල වහන්සේගේ සම්බන්ධතාවය තුල ගමන් කරන්නට අවශ්‍ය කරන පිහිට සරණ අපි ඉල්ලනවා. වහන්සේගේ වචනයෙන් අපව සන්නද්ධ කරන්න. වහන්සේගේ වචනය තුල අපව ගොඩනගන්න පිළියෙල කරන්න. ආශිර්වාද කරන්න. මේ හැම කෙනෙකුටම කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා හැම කෙනෙකුටම වහන්සේගේ වචනය තුල ජීවත් වීමේ හැකියාව පුළුවන්කම ලබා දෙමින් ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන වහන්සේගේ ජීවනයේ බීජයන් අත්පත් කරගන්න. ඒවා ස්වාමී සිත් මනස් හදවත් තුළ තබා ගන්න. ඒවා මත ජීවත් වෙන්න ස්වාමී හැම කෙනෙකුටම ආශිර්වාද කරන්න. සභාවට ආශිර්වාද කරන්න. ඒ ආශිර්වාදය අපි ඉල්ලනවා සභාවට. යේසුස් වහන්සේගේ මාධ්‍ය උතුම් බලවත් වූ නාමයෙන්. ආමේන්. පියව් දෙවියන් වහන්සේගේ කොන්දේසි විදේතු මහත් වූ ප්‍රේමයන්. පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය සුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර මඟ පෙන්වීමත් අප සෑම සියලු දෙනා සමග වනසේක්වා. ආමේන්. මේවා